හොඳයි ආයුබෝවන් මාතර අරංකහදෙනිය කනිෂ්ඨ විද්‍යාලේ ඉඳලා තමයි මේ විදිහට කතා බහ කරන්නේ. ඉතින් අපි එකතු වෙලා තියෙනවා ෆයින් ලයිෆ් එක එකතු වෙලා ලංකාවේ කරන ගණිත කඳවුරක් එක්ක මේ ඉන්නේ මගේ රත්තරන් දූල පුතාලා අරංකහදෙනිය කනිෂ්ඨ විද්‍යාලේ විතරක් නෙමෙයි තවත් ඉස්කෝල ගොඩක ළමයි තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ෆයින් ලයිෆ් අපිත් එක්ක එකතු වෙලා ලංකාවේ දුෂ්කර ගම්මාන වලට ගිහිල්ලා ලස්සන ගණිත කඳවුරු කරලා ගණන් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ළමයි තව ආසාවට පත් කරනවා. ගණන් වලට පොඩ්ඩක් අකමැති නම් කැමති නෑ වගේ නම් බෑ කියලා හිතෙනවා නම් එහෙම එයාලත් එකතු කරගෙන එයාලගේ ජීවිතෙත් ලස්සන කරන්න O level A level පාස් වෙන්න ගණන්කාරයෝ වෙන්න අපි ලොකු වැඩ කටසක් කරනවා. ඉතින් ඔබ දන්නවා ලෝකේ පුරාම තියෙන අධ්‍යාපන ක්‍රම ගත්තාම ෆින්ලන්ඩ් ක්‍රමයට අධ්‍යාපනය ලෝකෙන් පිළිගන්නවා. ලංකාවෙත් ඒක ධර්මසිරි හෙන්ගොඩගේ කියන ගුරු පියාණන් මේ වෙනකොට නිර්මාණය කරලා තියෙන ගණිත උපකරණ 100කට වැඩි ප්‍රමාණයක් එක්ක මේ මගේ පිටිපස්සෙන් ඉන්න රත්තරන් දූල පුතාලා මේ වැඩේට ලෑස්ති වෙලා ඉන්නේ. අද අපේ පළවෙනි දවස එයාලා ලෑස්ති වුණා. ඒ වගේම එයාලා හෙට එන අලුත් දරුවොත් එක්ක ගණිතය හදන්න මුළු දවස පුරාම සහ අනිද්දා මේ දවස් 3ක කැම්ප් එකට ලෑස්ති වෙලා තමයි මේ එන්නේ. අද අපේ පළවෙනි දවසේ මේ ළමයි ඔක්කොම ටික ගණන් හදලා ගණන් පුරුදු වෙලා අලුත් ක්‍රමයට මේ වැඩෙත් එක්ක ඉන්නවා. ඉතින් මම අර කලින් කිව්වා වගේ අපි ෆයින් ලයිෆ් ආයතනයේ විදිහට ලංකාවේ ළමයින්ට ගණන් උගන්වන කඳවුර තමයි මේ කරන්නේ. ගොඩක් මෙහෙයුම් තියෙනවා ෆයින් ලයිෆ් හරහා. හැබැයි මේ තියෙන්නේ ගණිත කඳවුර. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ගණිත කඳවුර මේ විදිහට ෆයින් ලයිෆ් හරහා ලංකාවේ කරගෙන යන්න අපිට උදව් කරන අපේ ડોක්ටර් ඇන්ටන් මහත්මයාගේ අද උපන්දිනයේ දීලා තියෙනවා. ඒකයි නත් මතක් කරනවා. ඉතින් ડોක්ටර් ඔයාට සුබ උපන්දිනයක් කියලා මං කියනවා විතරක් නෙවෙයි මගේ මේ රත්තරන් දූල පුතාලත් ප්‍රාර්ථනා කරනවා. අපි කියමු රයිට් එහෙමනම් ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න නිදුක් නිරෝගී ශක්තිය ලැබෙන්න මේ විදිහේ වැඩ කටයුතු ගොඩාක් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී භාවය නැවතත් ලැබේවා ලංකාව වටේම ඉන්න අපේ අහිංසක දරුවන්ට මේ විදිහේ වැඩ කරන්න උදව් කරන්න සහ ලෝකෙම ඉන්න ළමයිට අධ්‍යාපනය ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි